හලෝ එවරිවන් අද මම කරන්න යන්නේ මේ බත් කූරට ඒම් කරන එක අම්මට සිරිපු ගහනවා දුවපන් 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 මචන් ගහනවා පැරහන් කොල්ල පැරහන් පල්ලහැට පැනපම්මයි පුතේ ඔමිට පාන අපි කොහමරි කරලා අර තඩිය ගවට යන්න ඕනේ. ඒතර මෙයා ඩිස්ට්‍රැක්ට් කරලා ඒ තඩියට ගහනවා අපිට ගහන්නේ නැහැ. හරි අම්මට නයිස් very nice. ඉතින් මචං මූ ටේම් කරන්න මුගේ තියෙනවා බං දම්පාට පෙරමෝන්න මේ තියෙන්නේ ඕක බං අපේ ටේම් එකට කවලා මේ අපිට මුගේ හෙල්ත් එක අඩු කරන්න ඕනි මචං 100ට වගේ වෙනකන් අඩු කරන්න ඕනි. ඒක ගොඩක් වෙලාවට හොඳයි බං යූස් කරනවා නම් ෂොට් ගන් එකක් හරි රයිෆල් එකක් හරි. මුලින්ම ෂොට් ගන් ෂොට් දෙකක් කර තියලා ඊට පස්සේ රයිෆල් එකකින් අඩු කරන එක හොඳයි. මොකද නැත්නම් තව ෂොට් ගන් දෙකක් අදුනොත් මේක මැරලා යනවා. මට දැන් දෙසරයක් විතර ඒ සිද්ධිය වුණා. මූ මැරලා ගියා. ඉතින් මචං මේ මුගේ හෙල්ත් එක අඩු කරන්න ස්පයි ග්ලාස් එකෙන් බලන ගමන් මම දැන් පෙන්නන ඕකට එක බලන ඉතිය අන්න ඔහොම බලන ගමන් ටික ටික අඩු කරන්න ඕනේ මුගේ හෙල්ත් එක 100ට වගේ යනකම්. මූ මටත් ගහනවා මේක පිස්සෙන්නේ. අඩේ මූට ගහපන් මට ගහන්න එපා. අඩේ මූ මටත් කිරිනවා කියහම්කෝ. මුගේ හෙල්ත් එක 100ටම ගන්න ඕනේ. තාම මදි බං තව උගේ එහෙම බං. තව ගහන්න ඕනවා මූට. අම්මට සිරිවෙන්ට ගහන්න වෙනවා. මුගේ හෙල්ත් එක බලහන් 4000 ගණක් තියෙනවා. ටික ටික අඩු කරන්න ඕනේ මචං කොමාරි කරලා 100ට වෙනකම් ගේන්න ඕනේ. හරි ඉතින් මම දැන් උට වෙඩි තියන යනවා ටික ටික අරකින් බලන ගමන් ලොකු දෙයක් කරන්න නෑ අරකින් බලන ගමන් ටික ටික 100ට ගේන්න ඕනේ කොහොම හරි කරලා අනිත් එක තමයි පුළුවන් තරම් ඔය ඕක ගහනවා නිකන් මේ කහපාට අන්න බෝල ගහන්න ඔන්න ඕවා අපේ වදින්න නැතුව තියාගන්න try කරන්න ඕනේ මොකද ඒවට ෆ්‍රීස් වෙලා යනවා අපිව අම්මට මූටරන් දැන් සෑහෙන මල පැනලා ඉන්නේ guys බලමු අපි තාප් මේක හෙල්ත් එක අඩු කරන්න යනකොට මුට මාර හෙල්ත් එකක් තියෙන ඒ වුණාට ෂොට් ගන් ෂොට් දෙකක් විතර එච්චියා මූ මැරලා යනවා ඒක තමයි ප්‍රශ්නේ ටික ටික බල බල අඩු කරනවා අර බලහන් තව තියෙනවා බන් 2000 ගාන මේක අපි යකෝ රයිෆල් එකෙන් තිබ්බට මූට අඩු වෙන්නේ නැහැ නේ බං මම දැන් ෂොට් ගන් එකෙන් එහෙම තියුණා මූ දැන් මැරලා ගිහිල්ලා මාර වැඩක් බං කොහොම හරි ගලා 100 කියන ඉලක්කමට ගේන්න ඕනේ මේක කොහේ යනවද මන් දන්නේ නැහැ අර බලහන්කෝ ඉතින් ගියානේ කොහෙද බං යන්නේ දැන් කොහොම හරි කරලා මේකගේ හෙල්ත් එක බස්ස ගන්න ඕනේ 100ට වෙනකම් මැරෙන්නේ නැති වෙන්න මොකද හෙල්ත් එක 100ට බැස්සට පස්සේ තව එක ෂොට් එකක් හරි වැදුනොත් මේක මැරලා යනවා ඒක නිසා මේ කියන්නේ මාරටිය පරිස්සමෙන් කරන්න ඕනි වැඩේ ලේසි ඒ වුණාට පරිස්සමෙන් කරන්න ඕනේ. තවබන්න තව හෙල්ත් එක තියෙනවා 1000 ගණක් මුගේ තව තියන්න වෙනවා මූට අම්මට සිරි වෙන්න. අන්න දැන් නම් සෑහෙන ඩැමේජ් වෙලා තියෙන මූට. දැන් නම් කිට්ටු වෙනවා. ඒත් ඈබා ඒත් 1000 ගණක් තියෙනවා. තව අඩු ගන්න වෙනවා. තව අඩු ගන්න වෙනවා. අන්න ගියා පිටිපස්සට. මූ පිටිපස්සට ගියා මාර කරදරේ. අම්බලන් ටික ලොකු එකක් ගෙහුවේ පාරම. අන්න හරි. අන්න හරි. හරි බං. හරි. අන්න හරි. ඔය දිව්වේ දැන් පේනව නේද නිකන් අපේ මේ සතා නිකන් දම් පාට වෙලා වගේ නිකන් දම් පාට නේ නිකන් රතු පාට වෙලා වගේ ගිහින් තිනව නේද අන්න හරි අර නිකන් එග්ගයක් වගේ එකක් ඉන්ජෙක්ට් කරා මුගේ ඇඟට දැන් ගයිස් අපිට තියෙන්නේ බලන් ඉන්න තමයි ඔක හැච් වෙනකම් බලන් ඉන්න ඉතින් දැන් කරන්න දෙන්නේ අරක තප්පර ගන්න යනකම් ඉන්න තැන මේ මොකෙද්ද බං මේ යකෝ ඇල්ෆා රැප්ටර් කෙනෙක් මේ මුකට වදින්නෙත් නෑ කොබා ෂොට් ගන්න එක බොර රෙද්දක්ද බං මේ තියෙන බඩු දාම්බට ඉතින් ඔයගොල්ලෝ මෙයා ටේම් කරනවා අනිවාර්යෙන් මතක තියාගන්න අපේ මේ ටේම් සතාට අනිවාර්යෙන් ෆුඩ්ස් දාලා තියන්න මොකද නැත්නම් එයාගේ හෙල්ත් එක මාර ඉක්මනට බහිනවා දැන් බලන්න ඔයගොල්ලෝ මේ බලන් ඉදි බහිනවා ඇති මේ සතාගේ හෙල්ත් එක ඔන්න බලන්න අර දැක්කද guys 7000 ගාන තිබ්බ එක 5000 ගානකට අඩු වෙලා පුළුවන් තරම් මේ කියන්නේ මේකට යූස් කරන්න පුළුවන් මේ පැරසෝලයි මේ අර බැරියොනික්ස්ලා ඒගොල්ලෝ යූස් කරන්න පුළුවන් පොඩි ක්‍රීචර්ස්ලා යූස් කරන්න බෑ ඉතින් මේගොල්ලන්ට කොහමරි බෙරිස් නේ මේගොල්ලෝ කන්නේ මම බෙරිස් ටිකකුත් දැම්මා මෙයාට. ඒතර බෙරිස් එහෙම දාලා මෙයා පොඩ්ඩක් හීල් කරලා තියාගන්න ඕනේ අපි. නැත්තම් මෙයා මැරුණොත් අපි අර සතා එළියට එන්නේ නැහැ. එතකොට මේ වැඩේ අවුල් වෙනවා. ඒක නිසා පුළුවන් තරම් මේ බෙරිස් එහෙම දීලා මෙයාගේ හෙල්ත් එක ටක් ටක් ගාලා වැඩි කරලා තියාගන්න ඕනේ මැරෙන්නේ නැති වෙන්න. ඔය දැන් මම කරනවා වගේ බෙරිස් ටික දාලා එයාට පොඩ්ඩක් අර ටික කන්න දීලා තියන්නේ. ඒතකොට එයාගේ හෙල්ත් එක ටික ටික අප් වෙනවා. ඒ වුණාට හෙල්ත් එක මාර ඉක්මනට බහිනවා. ඒක නිසා ඔයගොල්ලෝ අනිවාර්යෙන් මේ බෙරිස් ටික වැඩිපුර දාලා තියන්න. මම දැන් මේ සර්වර් එකේ නිකන් අර හැචින් ස්පීඩ් එක ටික වැඩි කරලා තියෙන්නේ. ඒක නිසා අවුලක් එන්නේ නැහැ. ටක් ගාලා මේක හැච් වෙනවා දැන්. තා පොඩි වෙලා තියෙන තප්පර 55යි තියෙන්නේ. දැන් සාමාන්‍ය නෝමලි ටේම් කරනවා නම් මේකට සෑහෙන වෙලාවක් යනවා. එතකොට ඔයගොල්ලෝ අනිවාර්යෙන් මේ බෙරිස් එම් ටික වැඩිපුර තියලා තියන්න. මම තව බේරිස් ටිකක් දාන්න නැත්නම් මෙයා මැරෙනවා මට කරන්න දෙයක් නැති වෙනවා. තප්පර 55ක් ඉන්න බැරි වෙන සිද්ධියක් තියෙනවා. දැක්කද guys? තප්පර 55ක් ඉන්න ටිකක් අමාරුයි. මොකද අර නිකන් අර එග්ගේ හැච් වෙනවනේ. මේ හැච් වෙන එක ටක් ගාලා එයාගේ හෙල්ත් එකට බලපානවා. ඒක නිසා ටිකක් ඕගොල්ලෝ මේකට යූස් කරද්දි ටිකක් අර හොඳ හෙල්ත් එකක් තියෙන සත්තු යූස් කරන්න. දැන් මෙයා හොඳයි. අය බ්‍රොන්ටලා හොඳයි.
අනිත් නම් ඉතින් හොඳයි කියන්නේ T-Rex ලා හොඳයි. T-Rex ලා යූස් කරන්න පුළුවන්. අනිත් ඩයිනෝ වල නම් සාමාන්‍යයෙන් ටිකක් අමාරු යූස් කරන්න. දැන් කාචලා හැමත් යූස් කරන්න පුළුවන්. කාචලා හැම ඉතින් අපරාධනේ රෙය වැඩි කාචලා. එතකොට ගිගාලා හැම අපරාධනේ ඒගොල්ලෝ රෙය වැඩිනේ. ඉතින් දැන් ඉතින් බලන්න තමයි කියන්නේ. තව තප්පර 7-3යි තියෙන්නේ. හරි. ඔන්න බලන්න guys. දැන් මේ සතා මැරෙනවා. අන්න මැරෙනවා. හරි. දැන් අරු එළියට එන්න ඕනේ. අන්න ආවා. ඔයාවේ. ඔය තමයි පැටියා. දැන් මු අපි ඉම්ප්‍රින්ට් කරගමු. හරි. ඔන්න ඉන්නවා බත් කූරාගේ පැටියා. පැටියා කියන්නේ මූ තමයි ගන්න පුළුවන්. අපිට දැන් අර මේ ලොකු බත් කූරව අපිට ටේම් කරන්න බෑ. අපි මේ විදිහට තමයි බත් කූරව ටේම් කරන්නේ. දැන් අපි මෙයාට මීට් ටිකක් දෙමු. හරි. මේ මීට් ටික මෙයාගේ ඉන්වෙන්ටරියට දාමු. මේගොල්ලන්ට මොකද සිරි මීට් නම් යූස් වෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය මෙයා දැන් මැචිව් වෙන ගමන් තියෙන්නේ. ඒක නිසා මීට් එක වැඩිපුර යූස් වෙනවා. අපි මේ තයිලකෝඩියෝගේ මීට් එක ගමු. හරි. මීට් හම්බුණා 1000 ගණක් තියෙනවා අවුලන්නේ. දැන් මොකද මේ මාර විදිහට මීට් යූස් වෙනවා. මොකද පොඩි සතා ලොකු වෙන නිසා මීට් ගොඩාක් යූස් වෙනවා. ඒතොර අපි යාගේ ඉන්වෙන්ටරි එක මේ හිස් කළා වගේ තියුවොත් එයා මේ ටක් එයාගේ අර මැචිව් එකේ එහෙම පොඩ්ඩක් අඩු වෙනවා. මේ ඒක නිසා පුළුවන් තරම් එයාගේ ඉන්වෙන්ටරි එක ෆුල් කරලා තියන්න ඕනේ මීට් වලින්. මොකද එයා මේ වෙලාව මීට් ගන්නවා ගොඩක්. ඉතින් අපිට එයාව ඉන්ප්‍රින්ට් ගන්න පුළුවන්. දැන් මට තියෙන්නේ එයාව අල්ලන්න. හන්න මම ඇල්ලුවා. දැක්කද එයා ඉන්ප්‍රින්ට් වුණා. එහෙම ඉන්ප්‍රින්ට් කරලා අපිට මෙයාගේ ස්ටැට්ස් ලෙවල් එහෙම පොඩ්ඩක් වැඩි කරගන්න පුළුවන්. දැන් ඉතින් මෙයාගේ නම් වැඩි කරලා වැඩක් නැහැ. මෙයා ලෙවල් 41. කියන්නේ ඕගොල්ලෝ හොඳ ලෙවල් එකක කෙනෙක් අල්ලගත්තොත් අනිවාර්යෙන් ඉන්ප්‍රින්ට් කරන්න. ඒ වගේම කියන්න ඕනේ මචං මේ මුන්ගේ නිකන් මුන් අර අපි දෙන කමාන්ඩ් වැඩි පිළිපදින්නේ නැහැ. නිකන් අර උන් කරන්නේ උන්ට ඕනි එක. මුන්ගේ හෙන්නම ලොකු ලයින්. මන් දන්නේ නැහැ ඒක ඇයිද කියලා. ඕගොල්ලෝ නිකන් try කරලා බලන්න. මුන් අපේ කමාන්ඩ් වැඩි ගණන් ගන්න. අපි විසිල් කරාට එහෙම ළඟට එන්නේ නැහැ. මන් දන්නේ නැහැ ඇයිද කියලා ඒක නම් ගේම් එකේ. ඉතින් මට දැන් කරන්න තියෙන ඉතින් මෙයාව ඉම්ප්‍රින්ට් කරගන්න එක තමයි. මම ඒක ඉතින් ඕෆ් කැමරා කරන්නම්. මොකද ඒක එච්චර ඉන්ට්‍රස්ට් නැති වෙයි ඕගොල්ලන්ට. ඉතින් අද වීඩියෝ එක නම් මේ ටික තමයි. මෙයාව අල්ලන විදිය ගැන මම අද ෂෝට් වීඩියෝ එකක් තමයි තියෙන්නේ. ඉතින් අද වීඩියෝ එක ඕක තමයි. මම හිතුවා අද වීඩියෝ එක මෙතනින් නතර කරන්න කියලා. ඉතින් අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ඕගොල්ලන්ට තවත් මෙයාගේ වීඩියෝ බලන්න ඕන නම් මගේ channel එක අනිවාර්යෙන් follow කරලා තියාගන්න. අපි එන අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් මම අදට ගිහින් එන්නම්.